අද ගෝල් මාකට් එකේ තමයි ඇනලයිස් කරන්න කියලා බැලුවේ. දැන් වෙලාව 12:57යි. කලින් ඇනලයිස් කරලා තිබ්බා. එතනට මාකට් එක ඇවිල්ලා තිබ්බා. මම ඊට පස්සේ ඉතින් මේ වෙලාව තිබ්බා මාකට් එක රිජෙක්ට් වෙලා තිබ්බා. මෙන්න මෙතන පොඩි ගෑප් දැක්කා. මෙතන එන්ට්‍රියක් තියනවා කියලා මට හිතුණා. කන්ෆර්මේෂන් එක්ක තමයි මම එන්ට්‍රි ගන්න බැලුවේ. බලමු ඉන්න ගමනේ තියෙන මාකට් එක මොනවද දෙයක් වෙයිද කියලා. අපි කොච්චර ට්‍රේඩ් කරත් කොච්චර කන්ෆර්මේෂන් එක ට්‍රේඩ් කරත් මාකට් එක මොනවටට ඇරෙයිද කියලා 100% කාටවත් කියන්න අමාරුයි. මම ගොඩක්ම මේ ගෝල්ඩන් පොකට් එකට නෙමෙයි මේ සමාර්ට් කරාරවන මේක දාගන්න මාකට් එක. මමත් තාම ඉගෙන ගන්න ගමන් ඉන්නේ. සමහරක් වචන මටත් තාම පුරුද්දක් නැහැ. මම ගොඩක්ම වීඩියෝස් කරලා ගාම තමයි වචනත් ඉගෙන ගන්න කියලා දාගෙන ඉන්නවා. මේක මම දැකපු එන්ට්‍රි එකේ මම හිතුවා මෙතන මාකට් එක පොඩ්ඩක් රිවර්ස් වෙයි කියලා. ස්ටොප් ලොස් එක මෙතන ගෝල්ඩන් පොකට් එකෙන් ටික්ටොක් එක කියලා ගත්තා. මම ගොඩක්ම එන්නේ 1 to 1.5. එකක් රිස්ක් කරොත් 1.5ක ප්‍රොෆිට් එකක් තමයි මම ගොඩක්ම මාකට් එකේ තියන්නේ. මම මේ එන්ට්‍රි අරගෙන ඉවරයි. බලමු අපි මොකද වෙන්නේ කියලා. ලොස් තුනක් ප්‍රොෆිට් තුනක් මම මේ ට්‍රේඩ් එකේ මොකක්ද වෙන්නේ කියලා YouTube එකේ දාන වීඩියෝ එක. මොකද මම තාම ඉගෙන ගන්න ගමන් ඉන්න නිසා මට ඒක ප්‍රයෝජනවත් වෙනවා. මම වැඩි හදාගෙන ඉස්සරහට යන නිසා මට ප්‍රයෝජනවත් වෙනවා. මේ බලන් ඉන්න ඇත් කමෙන්ට් කරයි කියලා හිතනවා. මගේ වැරදි මොනවද තියෙනවා නම් හරි. අපි බලමු එහෙනම් ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා. මේ තියෙන්නේ මම ඊයේකට ගෝල් මාකට් එකේ ට්‍රේඩ් එක. ඊයේ මම මෙතනින් තමයි එන්ට්‍රි ගත්තේ. මේක 4 hour chart එකේ 1 hour 4 hour දෙකේම ඇනලයිස් කරලා ගත්තේ. කන්ෆර්මේෂන් තුනක් විතර බලලා තමයි ගත්තේ. මම ස්ථාන බැලුවේ නෑ. දැන්ට නම් මගේ එන්ට්‍රිය යනවා. ටාගට් එක පැත්තට යනවා කියන්න බෑ. ඉතින් මාකට් එක මොන පැත්තට හැරෙයිද කියන එක මට 100% කියන්න බෑ. මම ටාගට් කරන්නේ මෙන්න මේ ගෝල්ඩන් පොකට් එකට යටින් චුට්ටක්. මොකද මෙතන තියෙනවා කලින් මෙතනින් බයි ගත්ත අයගේ ඔක්කොම ස්ටොප් ලොස් ටික තියෙනවා. මෙතන තියෙනවා මේ ආයේ තියෙනවා. මට හිතෙනවා මේ ටික එම් පල්ලයට ඇවිල්ලා මේ ස්ටොප් ලොස් ටික ඔක්කොම අරගෙන මෙතනින් මාකට් එක මාගේ තැනකට ඇවිල්ලා කියන්නේ මෙතන ඉඳන් මාකට් එක මෙතන තියෙන ස්ටොප් ලොස් ටිකයි මෙතන තියෙන ස්ටොප් ලොස් ටිකයි ඔක්කොම අරගෙන මෙන්න මේ වගේ තැනකින් ආයි මාකට් එක රිවර්ස් වෙයි කියලා. මේ මගේ ප්‍රෙඩික්ෂන් එකක් විතරයි. මම තාම ඉගෙන ගන්න ගමන් ඉන්නේ. මම ප්‍රෙඩික්ෂන් තමයි ගොඩක්ම බලන්නේ. මගේ ප්‍රෙඩික්ෂන් එක වැරදෙන්න පුළුවන්. සමහරක් මාකට් එක මෙතනින් ප්‍රොෆිට් එක ඉරනවා.
ටික පැත්තට එනවා වගේ පෙන්නලා ඒ කියන්නේ ආයි මෙතනින් මාකට් එක ආයි ඩොස්සලා ස්ටොප් ලොස් අදින්නත් පුළුවන් මොකද මෙතනත් තියෙනවනේ ගොඩක්ම මේ මෙතන සෙල් ටිකක් ටයිකෙත් තියෙනවා මේ කලින් ගත්ත එකක් තියෙනවා ඒකෙන්ද මෙතනින් හැරෙන්නත් පුළුවන් බලමු මම ඔයගොල්ලන්ට අප්ඩේට් එකක් දෙන්නම් මගේ channel එක subscribe කරලා තියාගන්න හරි අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙනවා